guys කොමන්ටින් වලට අද ඇවිල්ලා තියෙන්නේ අපිට iPhone 13 Pro එකක්. මේකත් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙන්නේ. චාර්ජර් එක ප්‍රශ්නයක් නිසා ෆෝන් එක ඔන් වෙන්නේ නැතුව ගිය අවස්ථාවක්. මේකත් iPhone 13 Pro එකක්. අපි බලමු මේකේ පැයක් කොහොමද කරගන්නේ කියලා. ෆෝන් එකේ බෝඩ් එක ගලවගත්ත වලට පේනවා ඇති. මේකේ බෝඩ් දෙකක් එනවා. මේක බෝඩ් ඒක ඇතුලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපලේ එකේ අතුල කොම්පොනන්ට් එක අපි බලමු මේක සෙපරේට් කරගෙන වැඩේ අපිට සක්සස් කරගන්න පුළුවන්ද කියලා. බෝඩ් එක සෙපරේට් කරගත්තා වලට බලන්න මේ එක බෝඩ් එකක් මේ තව බෝඩ් එකක් මේක තමයි අපේ බෝල්ට් එක තියෙන්නේ. අපි බලමු මේකට පැක් කොහොමද කරගන්නේ කියලා. ෂෝපින් කොම්පොනන්ට් එක අපි චේන්ජ් කරගත්තා. අපි බලමු දැන් මේක ඉන්ස්ටෝල් කරලා වැඩේ සක්සස්ෆුල් වෙනවා කියලා. guys අපි පැක් කරගෙන ඉවරයි දැන් තමයි බෝඩ් එකේ. අපි බලමු මේක දැන් සෙට් කරගෙන charge වෙනවද ෆෝන් එක normal විදිහට වැඩ කරන්න පුළුවන් කියලා. ඊළඟට වෙනවද ෆෝන් එක දැන් ඔන් වෙනවා. දැන් බලමු ෆෝන් එක charge වෙනවද කියලා. අන්න දැන් ෆෝන් එක charge වෙනවා normal. අන්තිම ගන්න මේක දෙශම දෙයක් ගන්නවා. ඔයාලටත් කියන්න තියෙන්නේ ඉතින් iPhone එකක් යූස් කරනවා නම් charger එක ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද charger එකේ ප්‍රශ්නයක් නම් තමයි ගොඩක් වෙලාවට charging පැත්ත සම්පූර්ණයෙන් අවුල් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලත් iPhone එකක් යූස් කරනවා නම් ඔයාලගේ charger එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ගොඩක්ම. ඒ වගේම තමයි ඔයාලටත් මොනවා හරි මේ වගේම repairs තියෙනවා නම් අපිව contact කරගන්න.